ඒ චැලෙන්ජ් එක පටන් මට සිද්ධ වෙනවා මගේ කොණ්ඩ කවන්න. මට හරියට විඳින්න බෑ. මං යන්න ඕන කිලෝමීටර්ස් 10ක් මගේ අත් දෙකක් බැදගෙන. ඉතින් මේ අතර කරන්න අමුතු චැලෙන්ජස් ගොඩක් තියෙනවා. මේක ලේසි වෙන්නේ නැහැ. අපි ඉතින් මෙතනින් තමයි චැලෙන්ජ් එක පටන් ගන්න. මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් 9.1ක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 10ක් නෙමෙයි 9.1ක් තියෙන්නේ. එහෙනම් අපි අපේ වැඩේට. යා! දුමු ෆ්‍රෙන්ඩ්ස් දුමු ඉක්මනට අපිට කියන්න බෑ. ඇයි? මූ ලතා වෙනවා. පාර මැද පුෂප් 5ක් දාන්න. ඔව් ඉතින් තියලා ඔව් අන්තේ ඉන්න. බටයන් ඉක්මනට යන්න. ඔසරජ් ජාව ඊට පස්සේ වාහනයක් එනවා. ඉතින් ඊළඟට අපි හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අපේ අත් දෙකට දාගෙන එහෙනම් අපි මේ කල්ල මේ බයිසිකල් වලට එහෙම නම් පටි තියනවාද? කළු පාට පටි ලොක් කරාම ආයි ගලවන්න බැරි. ඒවද? පටි නම් ගත්ත. ඉතින් අපි ගැම්මටම ආයි දැම්මම ගලවන්න බැරි පටි දෙක අපේ අතට දාගමු. ඉතින් මෙන්න විදිහට අත දාගට පස්සේ අපිට තියෙන්නේ පාර මැද යන්න. ඉතින් අපි බලමු ඊළඟට තියෙන්නේ අපිට චැලෙන්ජ් එක මොකක්ද කියලා. ඉතින් මේ චිට් වල තියෙන හින්දා හිතා ගන්නවත් බෑ ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඊළඟට තියෙන චැලෙන්ජ් එක තමයි මම පාරේ මිනිස්සු 3 දෙනෙක්ට hina වෙන්න ඕනි. ඒ විදිහට ඒ මිනිස්සුත් මට hina වෙන්න ඕනි. අපි බලමු මිනිස්සු මට hina වේද කියලා. ලොරියක් නැතුණ මහන්සේ ඊට පස්සේ ග්‍රවුන්ඩ් ලැප් එක ගලෝනේ මිනිස්සු අමුතු විදිහට බලනවා නිකන් මැජික් වගේ නෝ ඉතින් මේ ගුණේ මෙහෙමයි දැන් hina වෙලා තුන්දෙනෙක් විදිහට පෙන්නන්නේ දෙවෙනියට hina වෙච්ච එක අපේ මල්ලි කියන එක වීඩියෝ කරලා නේ ඉතින් ඒ හින්දා මම අපිට ළමලා තුගා ගහම පාත් ඇවිල්ලා කියන්නේ කැම්මට ආසා වගේ කියන්නෝ let's go යාළුවෝ මම මේ වීඩියෝ ගනුවෙන් මහන්සි වෙන හින්දා පුළුවන් නම් subscribe button එක ඔබාගෙන ඉන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉතින් ඉස්සරහට මම සල්ලි උනත් යම් කිසි කෙනෙක් අහංගන් ඉරක් තියෙනවා යාළුවනේ කොණ්ඩ කපන්න නම් බෑ පැයෙන් යන්න ඕනි කොහොම හරි පැයෙන් නැත්නම් අපිට දෙනවා කොණ්ඩ කපන්න කොණ්ඩ කැපුවේ තාම දින 8ක් වන්න නැහැ කොණ්ඩ කපලා හරිද ඔව් ඉස්කෝලේ පටන් ගන්න ඉස්කෝලේ පටන් ගන්න දවසක් විතර ගිහිල්ලා ඉතින් ආයි කපන්න බෑ ඔක කොණ්ඩේ මේ කොණ්ඩේ තියෙන්නේ හරි රාබියා ඉතින් මම මේ යන්නේ අපේ ඊළඟ චැලෙන්ජ් එකට හොඳ තැනක් හොයාගෙන පාරේ මැද මෙන්න මේ විදිහට වීඩියෝ කරන් යන එක මිනිස්සු අමුතු විදිහට බලන එක නවත්තන්න බෑ විශේෂයෙන් මේ විදිහට මිනිස්සු ඉතින් ඒ හින්දා අපි යම් වීඩියෝ එක කරන්න හොඳම තැනක් හොයාගෙන ඉතින් ඔහොම යද්දි මට සෙට් වෙනවා සුපිරිම තැනක් ඉතින් අපි දැන් බලමු චීටීසි බෝරේ ඊය බාර අතර ගන්න ඕනේ පැඩෙන්නේ නැතුව ඉතින් අම්බේ අපි පොඩ්ඩක් ගෙවල් නැති තැනකට ගිහිල්ලා බලමු දැන් මං කොණ්ඩේ කපන්නේ කොහොම හරි මේක කරනවා මොකද මට බෑ කොණ්ඩේ කපන්න මට බෑනේ කොණ්ඩේ පොඩ්ඩයි තියෙන්නේ මං කපන්නේ මං කකුල් දෙක දැන් හොඳටම රිදෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඉවස ගන්න බෑ ඒ කොහොම හරි කරනවා Run. ඉතින් මෙතන හරියට තින්නේ මං ගියා මිනිස් ජනවාසයෙන් තොර මිනිස්සු නැති පැත්තකට මං හොයාගෙන ගියා ඊට පස්සේ ගැම්මරම ඉතින් ඊට පස්සේ මම බෝලේ උඩ දාන්න පටන් ගත්තා. ඉතින් මම දැන් මේක 100 පාරක් දාන්න ඕනි මෙන්න මේ විදියට. ඉතින් දැන් දාගෙන යනවා උඩ.
ඇයි මේ වීඩියෝ එක කරපු දැන් දිත්වා සුලිකුණාට හේතුවෙත් නායකයෙ දනක් කියලා ඔයාලට පෙන්වන්නත් ඕනි. බදුල්ලට තව කිලෝමීටර් 2යි කියලා පෙන්නනවා. ඒ බදුල්ලේ පටන් ගන්න තැනට කියන්නේ බදුල්ලේ කයිල කොටටම අපි යනවා. ඒ කියන්නේ එතනටම තියෙනවා කිලෝමීටර් 9 ගාන. යාළුවනේ මේකේ වතුරේ නක් ගන්න බලමු. ඕ වතුර වෙනවා. ඒකෙන් පොරවලුම්ද. 118 වෙනි කණුවේ ඉන්නේ. ඉතින් අප බලමු මෙතන නම් අපේ ඊළඟ චැලෙන්ජ් එක මොකද්ද කියලා. ඉතින් අපිට තියෙන්නේ හැම පිස්සෙක් කියලා කිලෝමීටරයක් දුවන්න ඕනේ. මම පිස්සෙක් 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 Hello nih mam bisik pas mam bisik hold එක mam bisik kita වෙලාව යයි mam bisik mam bisik mam bisik ඉන්න මේ හෝල්ඩ් එකට මිනිහෙක් එනවා අපි ඉක්මනට යමු mam bisik හෝල්ඩ් එකේ mam bisik mam bisik එතනින් පස්සේ මං දිගටම කිලෝමීටර් කණු හොයාගෙන මං පිස්සෙක් ගියා. යාළුවනේ පුරුත් වැටෙනවා. තාම මම් පිස්සෙක්. හරිද? තාම කිලෝමීටර් කණුව නෑ මම් පිස්සෙක්. යාළුවනේ ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා. හරිද? මම් පිස්සෙක් ඉවරයි. යාළුවනේ අපි දැන් බදුල්ලට ගුණක් ළඟයි. ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා. අර දැක්කත් දෙන්න හිතුවා. මේක මං හංගලා යනවා බදුල්ල පොට්ටේ. කිය. ඔයාලට පේනවාද ඕන එක්කෙනෙක්ට ඇවිල්ලා ගන්න උලම්. ඉතින් මෙන්න මේ විදිහට බදුල්ල කණුව යට තමයි ඔයාලට මේක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉක්මනටම ගන්න කෙනාට මේක හම්බෙයි. ඔයාලා මේ වීඩියෝ එක බල ඉන්න ඕන ඉක්මනට ගිහිල්ලා ගන්න. This is බදුල්ල. ඉතින් මං යන්නේ ඊළඟ චැලෙන්ජ් එක කරන්න. ඉතින් ඊළඟ චැලෙන්ජ් එක අන්තිමේ ගිහින්දා ඒක මොකද්ද කියලා මං දන්නවා. හින්දා හොඳම දන තමයි මං දැන් හොයන්නේ. ඉතින් මේ චැලෙන්ජ් එකේ හැටියට මං 10 පාර පයින්න ඕනේ එකත් මිනිස්සු බලාගෙන ඉන්න ප්‍රසිද්ධ තැනක. ඉතින් වාහන ගොඩක් යන්නත් ඕනේ හින්දා මං මෙතන චැලෙන්ජ් එක පටන් ගත්තා. ඊළඟට ආපු ලොකු වගේ තමයි අත් දෙකෙන් බෑග් එක ගලව ගන්න එක. මොකද මං කතුරක් ගෙනාවේ නෑ. ඉතින් ඒකත් කොහොම හරි ගලවගෙන අපි දැන් බලමු අපිට වෙලාව කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් අලුවනේ පැය 2යි විනාඩි 20ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මං චැලෙන්ජ් එක පරාද අපි යන් අපේ කොණ්ඩේ කපන්න. ඔව් කොණ්ඩේ කපලා අපි අද අපේ කොණ්ඩේ කපමු. ඒකම නේද කිව්වේ? අවුලන්නේ. යාළුවනේ කොණ්ඩේ කපම්. චැලෙන්ජ් අද එනයිදින් channel එක ඉවරයි subscribe කරලා නැත්නම් subscribe කරන්න.